අද අපි කතා කරනවා හાર્ඩ්වෙයාර් එක පටන් ගත්තී මොන වගේ තැනකද හાર્ඩ්වෙයාර් එක පටන් ගන්න ඕනේ, ඒ වගේම කොච්චර මුදලක් මේක පටන් ගන්න ඕනේද, භාණ්ඩ අහුරන්නේ කොහොමද, ඒ වගේම අපි හાર્ඩ්වෙයාර් එක පටන් ගද්දි මොනවද බලන්න ඕනේ වැදගත්ම කරුණු කියන හැම දේ ගැනම ඉතින් මේ වීඩියෝ කාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේ වීඩියෝ එක මුලින් ඉඳන් බැලුවොත් ඔයාලට හાર્ඩ්වෙයාර් එකක් පටන් ගන්න අවශ්‍ය කරන මූලික දැනුම හැම දෙයක්ම ලැබෙයි කියලා මම හිතනවා. ඉතින් මුලින්ම මම කියන්නම් මේ හાર્ඩ්වෙයාර් එකක් ඔයාලා පටන් ගන්නවා නම් මොන වගේ තැනක්ද මේකට සුදුසු කියලා. දැන් ගොඩක් අය හිතනවා ඇති මේ බේකරියක් එහෙම නැත්නම් සිල්ලර බඩු කඩයක් එහෙමත් නැත්නම් මොනවා හරි මේ රෙදි කඩයක් වගේ ටවුමක මැද මේ හાર્ඩ්වෙයාර් එක දාන එක ගොඩක් හොඳයි කියලා. ඉතින් ඔයාලට පුළුවන් නම් එහෙම අවුලක් නැහැ. ඔයාලට ඉඩ කඩ මදි වුණොත් ටවුම මැදම මේක දැම්ම කියලා වාහනයක්වත් නවත්ත ගන්න බැයි නම් කොහොමද කියලා හිතන්න. කම්බි සිමෙන්ති වගේ ඒවා පටවන්නේ ඒක ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට ඔයාලා දැකලා ඇති ටවුන් වල එහෙම කරනවා. හැබැයි කොච්චර අමාරුවෙන්ද බලන්න ඒගොල්ලෝ හાર્ඩ්වෙයාර් එක කරන්නේ. මේ හાર્ඩ්වෙයාර් එකක් දාන්න ටවුමක්ම වෙන්න ඕනේ නැහැ. ඔයාලට ගමක වුණත් බිස්නස් තියනවා නම් හાર્ඩ්වෙයාර් එකක් දාන්න පුළුවන්. හැබැයි හොඳට ඉඩ කඩ තියෙන්න ඕන. හොඳට වාහනයක් ආවොත් ඒක පාක් කරන්න පුළුවන් වෙන්න ඕන. හදිස්සියේ වැලි ටිකක්, ගල් ටිකක්, මැටල් ටිකක්, බ්ලොක් ගල් ටිකක්, කළු ගල් ටිකක්, ගඩොල් ටිකක් ඒවා ගෙනල්ලා අසුරන්න පුළුවන් ඉඩ කඩ තියෙන්න ඕන. ඉතින් ටවුමක මැද වුණත් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඔයාලගේ ගමේ කොහේ හරි ඉඩක වුණත් එහෙම අවුලක් නැහැ. ඉඩ තියෙනවා නම්. ඉතින් ඉඩ නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. හાર્ඩ්වෙයාර් ඔයාලා තියෙන ස්ථාන ගැන හොඳට බලන්න. ඉතින් හાર્ඩ්වෙයාර් එක පටන් ගන්නවා කියන්නේ මේ ආවට ගියාට මේ වීඩියෝ එක බලලා පටන් ගන්න එපා. ඔයාලා පොඩ්ඩක් දැනටමත් පටන් අරන් තියෙන හાર્ඩ්වෙයාර් ගැන පොඩ්ඩක් බලන්න. එතකොට ඔයාලටම අදහසක් එයි එයා කියන එක කරන්න පුළුවන් දෙයක්ද කියලා. සමහර වෙලාවට ලොකු හાર્ඩ්වෙයාර් තියෙනවා ටවුම මැද නෙවෙයි ඇතුළට වෙන්න ගම්වල වෙන්න පුළුවන්. එහෙම නැත්තම් නගරෙන් පිට මම කියන්නේ. ඒකට හේතුව තමයි දැන් ඔයාලා ඉන්න ප්‍රදේශයේ ගොඩක් ගෙවල් හැදෙනවා නම් එතකොට මිනිස්සු මේ ටවුමටම එන්නේ ඒ අවශ්‍ය කරන දේවල් ගන්න. ඒ කියන්නේ ටවුමට එන එක ඇත්තටම කරදරයක්නේ. වාහන හයර් කරගෙන කොච්චර වියදමක්ද කියලා හිතන්නකෝ. එතකොට ඒගොල්ලෝ කැමති ළඟපාතින් ඒ බඩු ගන්න තියෙනවනම්. ඉතින් ඒකත් මේ ව්‍යාපාරය අපි හිතන්න ඕන පැත්තක. ඒ කියන්නේ තමන් බිස්නස් එක දාන්න ටවුමක්ම මේ කියලා එහෙම අවශ්‍ය නැහැ. ඉඩකඩ තියෙනවා නම් වාහන හසුරවන්න පුළුවන් නම් කිසිම අමාරුවක් නැතුව හાર્ඩ්වෙයාර් එකක් පටන් ගන්න පුළුවන්. ඒ තමන්ගේ තියෙන මේ ඉඩකඩත් එක්ක. ඉතින් අර මූලික කරුණු බලන්න කම්බි එහෙම ස්ටොක් කරන්න පුළුවන් ද ඉඩ තියද ඒ වගේ දේවල්. එතකොට අපි මේ භාණ්ඩ අහුරන්න ඕනේ කොහොමද? මෙතන බලන්න පොටි අහුරලා තියෙනවා. ඊට පස්සේ ටයිල් මෝටා පොටි අපේ හાર્ඩ්වෙයාර් එකේ නම් බෝඩ් එහෙම මෙහා පැත්තෙන් දාලා තියෙනවා. මේ ඉඩකඩ තියෙන විදිහට ගැළපෙන විදිහට භාණ්ඩ ටික අහුරුවා නම් හරි. ඉතින් මේ හાર્ඩ්වෙයාර් වල ලොකු ලස්සනක් ගන්න අමාරුයි. ලස්සනක් ගන්න පුළුවන් අපිට. ඉතින් රාක් එහෙම අරගෙන ওই විදිහට භාණ්ඩ අහුරලා පොඩි ලස්සනක් ගන්න පුළුවන්. හැබැයි මේවා මේ අර සිල්ලර බඩු අර නිකන් ලස්සන කඩ වගේ එහෙම නෑ. මේක නිකන් දැක්කම පොඩ්ඩක් ඇහැට මේ ලොකු ලස්සනක් එන විදිහට අහුරන්න අමාරුයි මේ තියෙන භාණ්ඩ. ගොඩක් බඩු තියෙනවනේ. දැන් එක රාක් එකක් ගත්තොත් සමහරලාට ගොඩක් බඩු තියෙන. දැන් මේ රාක් එක ගත්තොත් එහෙම තින්ත වර්ග එක රාක් එක ගොඩක් තියෙනවා. ඉතින් අර මේකේ අර එහෙම ලස්සනක් ගන්න අමාරුයි. හැබැයි බඩු වර්ග ගොඩක් තියෙන හන්දා මේවා පිළිවෙලකට අහුර ගන්න ඕනේ. නැත්තම් ඇවිල්ලා මෙතන භාණ්ඩ ඉල්ලද්දී හොයන්න ගියාම පණ යනවා. මට ඒක වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි විනාඩි 5ක් විතර වෙලාවකට බඩු හොයනවා. අනිත් එක තමයි හાર્ඩ්වෙයාර් එකේ මේ භාණ්ඩ අහුරද්දි මම කියන්නම්. දැන් මම තැනක් තෝරගන්න එක ගැන ගොඩක් කරුණු කිව්වනේ. එතකොට මේ භාණ්ඩ අහුරන එක ගැනත් ඒ වගේම කියලා දෙන්නම්. මේ භාණ්ඩ අහුරද්දී ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හිතන්න මේවා හොඳට පේන්න ඕනේ. සමහරලාට මේ එක බඩුවක් ගන්න එන්නේ. හරිද? අපි හිතමු නිකන් මේ ටැප් එකක් ගන්න එන්නේ කියලා. මේ ටැප් එකක් ගන්න එනවා. එයා දකිනවා අර තියෙන පින්සලක් හරි මොකක් හරි බටයක් හරි දකිනවා. ඊට පස්සේ ඒක ඉල්ලනවා. අර ඒ වගේ හොඳට මේ භාණ්ඩ ටික ගුරුවම තමයි හොඳට පේනුමක් එන්නේ. එතකොට දකින්න කෙනා එක බඩුවක් ගන්න එන්නේ. හැබැයි තව භාණ්ඩ ගන්නවා. හරියට අර සුපර් මාකට් එක වගේ. සුපර් මාකට් එක අපි යන්නේ සමහරට බිස්කට් එකක් හරි මොනවා හරි දෙයක් ගන්න කියලා හිතන්නකෝ. ඒ වුණාට දකින්න එක අපිට ආකර්ෂණීය විදිහට තියෙනවනේ. එතකොට අපි කරන්නේ තව බඩු කීපයක්ම අරගෙන එනවා නේද? ඒ වගේ තමයි මේකෙත්. ඒ කියන්නේ ගෙදරට උමනා ටික ඒගොල්ලන්ට මතක් වෙන්නේ. දැන් හිතන්න කොස්සක් ගන්න එනවා. නැත්තම් මොප් එකක් ගන්න එනවා.
මොප් එක ගන්නකොට දකින්නවා ලස්සන කොසු ටිකක් තියෙනවා. කොස්සකුත් විකුණන්න පුළුවන්. ඊට පස්සේ දකින්නවා ග්ලව්ස් වත්ත සුද්ධ කරද්දි ග්ලව්ස් එකක් ඕන වෙනවා. අර ඒ වගේ නිකන් අමුතුම බිස්නස් මේකක් තියෙන්නේ. ඉතින් අපි හොඳට පිළිවෙලට භාණ්ඩ ටික අහුරලා තිබ්බම තමයි ඒක අපිට මේ ඒක කරගන්න පුළුවන් බිස්නස් එක කරගන්න පුළුවන්. දැන් ඔයාලට තව පොඩි දෙයක් පෙන්වන්න මම. දැන් මේ ඇන වර්ග එහෙම මම ගොඩාක් කඩවල දැකලා තියෙනවා මේ ඇන හිම බක්කි වලට එහෙම දාලා තියෙනවා. එතකොට ඒ විදිහට ඒ කියන්නේ මේ මම නම් මේ ප්ලාස්ටික් භාජන වලට මේව දාලා තින්නේ. බක්කි ගහලා නැහැ. එතකොට මේ ඇන වර්ග එහෙම අඟල් 1, අඟල් 2, අඟල් 3, අඟල් 4 ඒ විදිහට පහසුවෙන් ඒක ඉල්ලනකොට දෙන්න පුළුවන් වෙන්න තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ අපි ඒක හොයද්දිම ඒ කියන්නේ පිළිවෙලට නැති වුණොත් ඒ බිස්නස් එක කරගන්න අමාරුයි. ඊට පස්සේ බට වර්ග මේ වයරින් බට එහෙම නැත්තම් මේ බට වර්ග හේවත් පිළිවෙලට රාක්කවල අහුරලා තියෙන්න ඕනේ. එතකොට ඉල්ලන සයිස් එක අනුව අපිට ඉක්මනට ඒ භාණ්ඩේ දෙන්න පුළුවන්. ඒකත් මෙතන අපි ඉගෙන ගන්න ඕනේ වැදගත්ම දෙයක්. කියන්නේ භාණ්ඩ ඇසිරීම කියන්නේ හાર્ඩ්වෙයාර් එක වැදගත් අංගයක්. ඉන්ට වර්ග හිතන්නකෝ. අලස් කොච්චර තියෙද? ඊට පස්සේ මේකේ මේ තින්තවල ප්‍රමාණ ලීටරේ ලීටර් භාගෙ මිලිලීටර් 200 ලීටර් 4 10 ඒ වගේ කොටක් වර්ග තියෙනවා. එතකොට අපි මේ භාණ්ඩ අහුරන එකත් පොඩි සිද්ධියක් මේක කලාවට කරන්න ඕනේ. එතකොට අපිට මේ භාණ්ඩ දෙන්න ලේසි. කාලෙ ඉතිරි වෙනවා. හරිද? ඒකත් මම හිතනවා ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ දැනගත්ත එක. ඊගාවට මම තව එකක් කියන්නම්. ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ හાર્ඩ්වෙයාර් එකක් දාන්න කෝටි ගාණක් ඕනේද? කොච්චර මුදලක් ඕනේද? සාමාන්‍යයෙන් ලොකු මුදලක් ඕනේ ඇති නේද කියලා. ඇත්තටම හાર્ඩ්වෙයාර් එකක් දාන්න ටිකක් විශාල මුදලක් යනවා. හැබැයි මේක පටන් ගද්දී එච්චරම ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවංකවම කිව්වොත් මේ කෝටි ගාණක් ඕන වෙන්නේ නැහැ පටන් ගන්න. හැබැයි පස්සේදී එච්චර ගාණක් යන්න පුළුවන්. මොකද මේකේ තියෙන භාණ්ඩ වර්ගත් එක්ක එක භාණ්ඩ වර්ගයක් ගත්තොත් සමහරට ඒක සම්පූර්ණ දාන්න ලක්ෂ 10කට යනවා. ලක්ෂ 10 නෙමෙයි 15කට විතරත් යන්න පුළුවන්. එක භාණ්ඩ වර්ගයක් ගත්තා. දැන් තින්ත කියලා හිතන්නකෝ. තින්ත විතරක්ම දාන්න ගත්තත් ඒ ගාණ වගේ යන්න පුළුවන් පස්සේ කාලෙකදී. හැබැයි පටන් ගන්න කෙනෙක්ට එච්චරම මුදලක් වියදම් කරන්න අවශ්‍ය නැහැ. එයාට අර වැඩිපුරම යන අයිටම් ටිකකින් පටන් ගන්න පුළුවන්. එතකොට ඒක අර අපි හිතමු ලක්ෂ සාමාන්‍යයෙන් 30 40කින් වගේ කියලා අපිට නිකන් කියන්න බෑ. ඊට අඩු වෙන්නත් පුළුවන්. ඉතින් තමන්ගේ තියෙන හැකියාව අනුව. හැබැයි මේ ඒක මෙහෙමයි එක වර්ගයකින් වගේ පටන් අරගෙන යන එක තමයි එහෙනම් කරන්න වෙන්නේ. ඒක ලක්ෂ 5-10කුණුත් පුළුවන්. තමන් ප්ලෑන් කරන විදිහ අනුව. කෝටි ගාණක්ම ඕනේ නැහැ. තමන් ප්ලෑන් කරන විදිහ අනුව කරගෙන යන්න පුළුවන්. හැබැයි ඉතින් පස්සේ කාලෙකදී සල්ලි ටිකක් ඕන වෙනවා. ඒ කියන්නේ හම්බ කරගෙන ඒකෙන් දියුණු වෙලා හරි අර හાર્ඩ්වෙයාර් එක හොඳ මට්ටමට ගේන්න නම් ලොකු මුදලක් යනවා. මොකද සමහර ලාවට ඔයගොල්ලෝ දැකලා ඇති සමහර හાર્ඩ්වෙයාර් වලට මේ ලොරි හැමක් තියෙනවා. ඔයගලන්ට භාණ්ඩ වලට වෙනම අර වැලි ගන්න ඒවට අවශ්‍ය කරන ඒවා තියෙනවා. ටිපර් තියෙනවා. එතකොට ඒ වගේ ගත්තොත් කෝටි ගාණක වත්කමක් නෙතන. ඒක හම්බ කරන්න ඉතින් ලොකු කාලයක් යනවා. හાર્ඩ්වෙයාර් එකක් ඉතින් එච්චර හම්බ කරලා දාන්න හිටියොත් කරන්න දෙන්නේ නැහැ. කරන්න දෙන්නේ නැහැ කියන්නේ ජීවිත කාලය ඇතුළත කරන්න දෙන්නේ නැහැ අවංකවම. ඉතින් ඔයාලට අර පොඩි මුදලකින් මොන හරි දෙයක් පටන් අරගෙන එතනින් දිනු කරගෙන ස්ටෙප් එක උඩට යනවා කියලා හිතලා පටන් ගත්තොත් එච්චර මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ලක්ෂ 10න් 15න් වුණත් පටන් ගන්න පුළුවන්. හැබැයි ඒක දිනු කරන්න ඉතින් ටිකක් ලොකු හිසක් ගන්න වෙනවා. මේක කැපවීමක් නැති කෙනෙක්ට නම් හරියන බිස්නස් එකක් නෙවෙයි. කැප වෙන්න ඕනේ. ඉතින් ව්‍යාපාරයක් වුණාම මොකද මේ ලාභයක් ගන්න ඉතින් මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේනේ. ඊගාවට මේ තව වැදගත් දෙයක් තමයි ඔයාලට ඕනේ කරන මේ බිල්ඩින් එක. දැන් මේ හાર્ඩ්වෙයාර් එක පටන් ගන්න ඕනේ කරන බිල්ඩින් එක කොච්චර ප්‍රමාණයක් වුණත් හොඳයිද? දැන් මේ මම ඉන්න එක කියන්නම්. මම ඉන්න මේ ගොඩනැගිල්ල කොයි වගේ ප්‍රමාණයකද කියලා. දැන් සාමාන්‍යයෙන් මෙතන ඉඳන් එහා පැත්තට වෙන්න අඩි 15ක් වගේ තියෙන්නේ. හරිද? සාමාන්‍ය ආසන අඩි 13ක් 15ක් වගේ. එතකොට මේ දිගට ගත්තොත් එහෙම ඔයාලට පේනවා ඇති. දිගට කියන්නේ මේ තියෙන ඔයගොල්ලන්ට පේන කොටස ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අඩි 30ක් 40ක් වගේ තමයි තියෙන්නේ. මොකද මේ හරියට 30ක් වගේ තියෙනවා. එහාට 40යි. ඇතුළටම ගත්තොත් නම් ඊටත් වැඩිය පොඩ්ඩක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ වගේ ඉඩකඩක තමයි මේ
සාස හાર્ඩ්වෙයාර් එක තියෙන්නේ. හරිද? හැබැයි ඉතින් ඔයාලට මීට වඩා ඊට තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉඩකඩ තියෙන තරමට හાર્ඩ්වෙයාර් එකට හොඳයි. භාණ්ඩ වර්ග ගොඩක් තියෙන හන්දා ඊගාවට මේ අපි මේ හાર્ඩ්වෙයාර් එකට නමක් දාද්දි මොන වගේ නමක්ද දාන්න ඕනේ? ඔයාගේ නමද එහෙම නැත්නම් ඔයාලගේ පවුල කෙනෙක්ගේ නමද එහෙමත් නැත්නම් වෙන කාගේ හරි නමක්ද මොකද්ද මේකට ඇත්තට දාන්න ඕනේ කියලා ගොඩක් අය කල්පනා කරනවා. මම නම් හිතන්නේ බිස්නස් එකකට දානවා නම් හાર્ඩ්වෙයාර් එකට වගේ දානවා නම් හොඳම දේ තමයි කෙටි නමක් උච්චාරණය කරන්න පහසු නමක් හැමෝටම අර උච්චාරණය කරන්න ලේසි නමක් දාන එක තමයි හොඳ. මොකද නැත්තම් මේවා නම් මතක හිටින්නේ නැහැ. සමහර හાર્ඩ්වෙයාර් වල එහෙම නම් තියෙනවා ඒවා 10 ගමනක් විතර කියවන්න ඕනේ මතක තියෙන්න. ඉතින් ඒක අවාසියක්. එහෙම වුණාම ඉතින් ඔයාලට පුළුවන් නම් මතක හිටින නමක් දාන්න. ඒක මම හිතන්නේ ඔයාලගේ ව්‍යාපාරයට ගොඩක් හොඳයි. හાર્ඩ්වෙයාර් නෙවෙයි ඕනෙම බිස්නස් එකකට. දැන් මම ඔයාලට කියලා දෙන්න ඔයාලගෙන් බඩු ගන්න පාරිභෝගිකයන්ව කොහොමද හැමදාම එන්න පාරිභෝගිකය බවට පත් කරගන්නේ කියලා. එකක් තමයි ඩිස්කවුන්ට් වලින් පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි භාණ්ඩ ඕගොල්ලෝ මෙතන තියෙන හાર્ඩ්වෙයාර් බඩු අඩු කරලා දීලා පුළුවන්නේ. එතකොට අර අඩුවට ගන්න කැමති පිරිසක් එනවා. හැබැයි ඒක හැමෝටම හරියන්නේ නැහැ. ඒ කියන්නේ සමහර අය එහෙම අඩු කරනවටම නෙවෙයි ඉන්නේ. ඕගොල්ලෝ කරුණාවෙන් කතා කරනවට සමහරට ඔයාලගේ අවංකකමට ඔයාලා ඒගොල්ලෝ එක්ක හැසිරෙන විදිහට ඒ වගේ සමහරලාට මිල බලන්නෙත් නැහැ සමහර පාරිභෝගිකයෝ. මම දැකලා තියෙනවා. ඒ කියන්නේ බිලක්වත් ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ සම්පූර්ණ එයා ගැන අවධානය දෙනවාද. ඒ කියන්නේ ඒ පාරිභෝගිකයාට සලකන විදිහ, කතා කරන විදිහ, ඒ පාරිභෝගිකයාට ඔයාලා උදව් කරන, ඒ කියන්නේ උපරිම සැලකීම තමයි එතන බලන්නේ ඒගොල්ලෝ. ඒ කියන්නේ රුපියල් 100 200ක් වැඩිපුර බිලකට ගෙවුවද අර භාණ්ඩේ වැඩිද කීයක් හරි එහෙම බලන්නෙත් නැහැ. සම්පූර්ණ බලන්න ඔයාලා ඒ පාරිභෝගිකයට සලකන විදිහ. කියන්නේ ඩිස්කවුන්ට් දුන්නත් නැතත් ඒගොල්ලෝ භාණ්ඩ ගන්න බෙලෙලා ඉන්නවා. සමහර අය ඩිස්කවුන්ට් වලට තමයි කැමති. සමහර පාරිභෝගිකයෝ ඉන්නවා ඒගොල්ලෝ කොහොමත් ඔයාගේ පාරිභෝගිකයෝ කියන්නේ ඔයා මොනව කරත් ඔයාගේ කඩින්ම තමයි බඩු ගන්න. ඔයා කඩේ වහන වෙලාවට ඒගොල්ලෝ එන්නේ නැහැ. ඔයා දවස් 3කින් හරි කඩේ ඇරියොත් එදාට තමයි වැඩේ දාගෙන එහෙම පාරිභෝගිකයෝත් ඉන්නේ. ඒ කියන්නේ එක එක විදිහේ පාරිභෝගිකයෝ ඉන්නවා. සමහර අය ඔයාට කැමති නැහැ. බඩු ගන්න ආවට ඔයාගේ හાર્ඩ්වෙයාර් එකට කැමති නැහැ. ඉතින් ඒගොල්ලෝ එක එක